අයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලු දෙනාම SF කව්වා YouTube channel එකට. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ඇප් එක හරියට ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඊට පස්සේ මම දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරා ඇප් එකට හරියට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. මම තුන්වෙනි වීඩියෝ එකෙන් කතා කරනවා කියලා ඔයාලට කිව්වා ඇප් එකට කොහොමද සල්ලි දාන්න කියලා. ඒ කියන්නේ සල්ලි ඩිපොසිට් කරන්න කොහොමද කියලා හරියට කියලා දෙන්නම් කියලා කිව්වා. මම දැන් මේ ඉන්නේ 1xbet app එක ඇතුලේ. මම කලින් වීඩියෝ දෙක බලලා නැතුව මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මගේ පළවෙනි වීඩියෝ දෙකේම ලින්ක් දෙක. ඔයාලා ඒකට ගිහිල්ලා ඒක බලන්න. මට පුංචි සහයෝගයක් දෙන්න. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න. comment කරන්න. ඒ වගේම මගේ WhatsApp number එක මම දාලා තියෙනවා description එකේ. ඔයාලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට message එකක් හරි දාලා අහන්න. නැත්නම් comment එකකින් ඒ ප්‍රශ්නේ අහලා තියන්න මම comment බලලා reply කරන්නම්. ඔයාලගේ යාළුවන්ටත් පුළුවන් නම් මේ link එක share කරන්න. හරි අපි වැඩි කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. යාළුවනේ මේ තියෙන 1xbet app එක ඇතුලේ අපිට පෙන්නන main display එක. අපිට මෙතනින් මේ පොඩි කොළ පාට රවුමක් ඇතුලේ සුදු කතිරයක් තියෙන එතනින් තමයි අපිට අපේ සල්ලි දාන බැලන්ස් එක පෙන්වන්නේ දැනට ඇතුලේ තියෙනවා. අපි ඒක ක්ලික් කරාම එතන ප්ලස් මේක ක්ලික් කරාම අපි යනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. හරිද? එතනින් යන්න පුළුවන්. මම දැන් එතනින් බැක් වෙන්නම්. ඒ වගේම මෙතනින් මෙනු කියන එක තියෙන්නේ. මේ මෙනු කියන එක උඩ ක්ලික් කරලා මෙතන ඩිපොසිට් කියලා තියෙනවා. මේ ඩිපොසිට් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ අපි යන්නේ අපිට සල්ලි දාන්න පුළුවන් ඒ දින දැනට. හරිද? මෙතන ඉස්සරෝම උඩින් account කියන දෙනින් පෙන්නනවා ඔයාලගේ account number එක. ඒ කියන්නේ ඔයාලා සල්ලි දාන්න ඕන number එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ එතන ඉඳන් මේ පල්ලට තියෙන හැම එකෙන්ම ඔයාලට සල්ලි transfer කරන්න පුළුවන් 1xbet app එකට. හරිද? iPay වලින් දාන්න පුළුවන්, commercial දාන්න පුළුවන්. ඒ වගේම සම්පත් විශ්ව දාන්න පුළුවන්. ඒ වගේම මෙතන all banks for Sri Lanka කියලා ඒකෙන් දාන්න පුළුවන්. UPay වලින් දාන්න පුළුවන්. easy cash දාන්න පුළුවන්. මේ තියෙන හැම මෙතෙඩ් එකකින්ම සල්ලි දාන්න පුළුවන්. හරිද යාළුවනේ? මම නම් දාන්නේ කමර්ෂල් බැංකුව හරහා. මොකද මම කමර්ෂල් එකේ මම ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් හදලා තියෙන iPay තියෙනවා. iPay වල යද්දි දාන දැන් 500ක් දැම්ම කියනවා. 500ක් දැම්මොත් ඒගොල්ලෝ අමතක charge එකක් කපා ගන්නවා. රුපියල් 30ක් විතර මම හිතන්නේ. ඒක හරියටම කියන්න බෑ. මම දාන්නේ කමර්ෂල් බැංකුවෙන්. කමර්ෂල් බැංකුවෙන් දාද්දි කමර්ෂල් එකකට සත පහක්වත් කැපෙන්නේ නැහැ. අපිට දාන ගන්න දාන්න පුළුවන්. ඔයාලත් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් හදාගෙන තියෙනවා නම් කමර්ෂල් ලෝ මොන බැංකින් හරි මෙතන තියෙන ඒ වහරහා ඔයාලට එන්න පුළුවන්. මම දැන් කමර්ෂල් බැංකුව මම දාන හින්දා මම මේක උඩ ක්ලික් කරගන්නවා. message කියලා එනවා. ඒ කියන්නේ මේකේ කියලා තියෙන්නේ ඔයාලා bank slip වල
කොයි වගේ කොයි තැනකවත් 1xbet කියලා සටහන් කරන්න එපා කියලා. සල්ලි ට්‍රාන්ස්ෆර් කරද්දී. දාද්දි හෝ ගද්දි 1xbet කියලා කොහෙවත් ගහන්න එපා කියලා තියෙන්නේ ක්ලික් වල. හරිද යාළුවනේ? ඒක මම කැන්සල් කරගන්නම්. හරි. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ යාළුවනේ. ඒක ඇතුළට ගියාම. ඔයාලට මේ මුකුත් නැතුව 1xbet වලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන අය ඉන්නවා. එයාට එහෙමත් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. මොකද මම එහෙම දාන්නේ නැහැ. මට ගොඩක් සල්ලි නොදා මගෙන් සල්ලි අරන් මගේ account එකට සල්ලි නොදා හිටිය කට්ටිය හිටියා. මුල් මේක පටන් ගත්ත ඉස්සර අවුරුදු 3-4කට වැඩි මම මේක දෙල්ලම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ට්‍රාන්ස්ෆර් දාගෙන ඉවෙන් තමයි දාන්න IP හදාගත්තා, කමර්ෂල් බැංක් එකේ ඔන්ලයින් හදාගත්තා. ඉවෙන් තමයි ට්‍රාන්ස්ෆර් කරේ විත්ඩ්‍රෝ කරේ දෙකම මගේමයි. කවුරු තරහ ගියේ නෑ මම. හරිද? ඊට පස්සේ මේ ගිණුම් අංක කියලා තියෙන්නේ මේකට හරියලෝනේ මම බැංකුවෙන් ගිහිල්ලා මේ account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරා. මම රුපියල් 1000ක් දැම්මේ. මම මෙතනින් පුරවන්න කියන්නේ යාළුවනේ මම මෙතනින් මගලා ආපහු රුපියල් 1000 ගහනවා. 1000 ගහලා ඉවර වෙලා ඊට පස්සේ මෙතනින් මගේ account number එක ගහනවා. බැංකු account number එක. පස්සේ මගේ නම ගහනවා. හරියන්නේ. ඊට පස්සේ අපි මෙතෙන්ට අපේ ඩිපොසිට් කරපු එකේ ස්ක්‍රීන්ෂොට් එක ඒක ඇටච් කරගන්න ඕනේ. මෙතනින් ප්ලස් උඩ ක්ලික් කරාම
ගියාම ඔයාලගේ ගැලරියට යනවා. ගැලරියට ගියාම යාළුවනේ මගේ එක මම සිලෙක්ට් කරලා තිබ්බේ. ඒක දානවා. ඊට පස්සේ මෙතන රෙෆරන්ස් ID කියලා එකක් තියෙනවා. මේ නම්බර් එක. මේ මෙතනින් පටන් ගන්න නෙවෙයි. O 5000න් පටන් ගන්න නම්බර් එක තමයි ඒකේ නම්බර් එක. මම ඒක මෙතන ටයිප් කරගන්නම් ඒක. ඒක පුරව ගත්තා. ආලුකු දෙයක් කරන්න නැහැ. ඔච්චරයි කරන්න තියෙන්නේ. මෙතනින් ගහන ඔයා දාපු amount කියලා දැන් ඉස්සරහින් දාන ඔයා දාපු amount එක. එක්ක මෙතනින් ක්ලික් කරලා ඒ ගාන දාන්න පුළුවන්. ඔයාලට 500කට වැඩි ඕන ගාණක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ බැංකු ගිණුමේ නම්බරය දානවා. ඊට පස්සේ ඔයාගේ නම දානවා. ඊට පස්සේ මෙතනින් අරගෙන බැංකුවේ report එක අතර ස්ක්‍රීන්ෂොට් එක මෙතෙන්ට attach කරන්න ඕනේ. ප්ලස් එක ගුවාම මේක attach කරන්න පුළුවන්. ඊට පස්සේ කමර්ෂල් බැංකුවේ වගේම අනිත් බැංකු වලත් තියෙනවා මෙතන රෙෆරන්ස් ID කියලා එකක්. ඒක මෙතනින් ටයිප් කරගන්න. ඊට පස්සේ පල්ලේ confirm කියන එක උඩ ක්ලික් කරන්න. මෙතන confirm කියලා දෙනවා පල්ලෙම ඒක ක්ලික් කරන්න. deposit request corrected successful කියලා වැටෙනවා. cancel කරලා දාන්න. cancel කරලා අහපව් back එන්න ඔයා. හරි. පුනහම මේ ඉන්ටර්ෆේස් එකට එන්නේ අපිට ආව කියලා මැසේජ් එකක් එනවා. බලමු ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. තාම වෙල්ලා නැහැ. වෙනත් අපිට මැසේජ් එකක් එයි. දැන් වටින චුට්ටක් කියයි විනාඩි 5ක් 10ක් කියයි. සමහරවිට නැත්තම් ඒකම වැටෙන වෙලාවලුත් තියෙනවා. සමහරවිට මෙහෙම දීපිලා අපි බැක් වෙලා ඇප් එකෙන් අයින් වෙලා පොඩි දැන් ඉඳි වෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේ ඒවත් තියෙනවා යාළුවෝ. මෙනු වලට ගිහිල්ලා මේ මෙනු කියලා තියෙන මුල්ලම මේ තමයි මේන් ඩිස්ප්ලේ එක. ඕකේ මෙනු වලට ගියාම මෙතන තියෙනවා බිඳුවයි RE කියන තැන පල්ලට ඊතලයක්. මෙතන ඉස්සරහින් මේ ඊතලය ඩිපොසිට් එකට මෙහා පැත්තේ. ඒක ක්ලික් කරාම අපිට එනවා මේ top up account, add account. හරි. මෙතනින් බෝනස් account එක වැටෙන එක මෙතනින් පෙන්නනවා. දැන් මම ට්‍රාන්ස්ෆර් කරපු සල්ලි ටික මේකට වැටුණොත් මෙහෙම වෙලා ඊට පස්සේ බෝනස් account එකටත් ගන්න කියලා වෙනම බෝනස් account එකක් මෙතන පල්ලෙන් පෙන්නනවා. අපි දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරේ බෝනස් account එකෙන් ගහන්න පුළුවන් මේ live gameද වෙන 1xbet එක ඇතුළේ gameද කියලා. ආයෙත් ඒක ගහන්න පුළුවන් මෙතන පල්ලේ බෝනස් පෙන්නන account එකෙන්. ඒකට මාරු වෙලා මේව කරන්න ඕනේ. හරි දැනට මම මෙතනින් බැක් වෙන්න. අපි සල්ලි ටික ට්‍රාන්ස්ෆර් වෙනකන් ඇතුලේ ගේම් ගැන පොඩ්ඩක් කතා කරමු. යාළුවනේ අපි මෙතන මේ ඕල් ගේම් කියලා තියෙන්නේ. මේ තියෙන මේන් ඩිස්ප්ලේ එකේ මෙතන ඕල් ගේම් කියලා තියෙනවා. ඒ ඕල් ගේම් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරලා මෙතන තියෙනවා පල්ලේ ඕල් ගේම් බෝනස් කැෂ් බැක් කියලා. ඊට පස්සේ ෆේවරිට්ස් කියලා තියෙනවා. ඒක අපි සිලෙක්ට් කරගන්න විදිහට එතන ෆේවරිට් එකට ගියාම තියෙනවා. ඒ ඇන්ඩ් යාළුවනේ මෙතන බෝනස් කියන කොට ක්ලික් කරාම අපිට එනවා මෙතන ලකී වීල් කියලා උඩ මේක.
මේ ලකී වීල් එක ඔයාලා සල්ලි දැම්මේ නැතත් හැමදාම හරි කරකවන්න. මේකෙන් අපිට සල්ලි හොයාගන්න පුළුවන්. සමහර විට හැම වෙලෙම දෙන්නෙත් නැහැ. දැන්ට මගේ ඇති මගේ account එක අලුත් ඉඳලා සමහරට මට දැන් chance එකක් තියෙනවා. ඒක මම ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එන්නේ යාළුවනේ. හරිද? මේ සෙට් එකෙන් තමයි අපිට ලියන්න වෙන්නේ. මේ free for spin for free කියලා තියෙන එකපාරක්. හරිද? මේ වරහන් ඇතුලේ තියෙන ගාන මම ඒක එකපාරක් ක්ලික් කරන්න. ඕකේ කරගෙනවා. හරි. මට ආයේ මේ දෙක වැඩි කිරීම කියන එක ආවේ. ඒ කියන්නේ මෙතනින් කන්ටිනියු දුන්නොත් මෙතනින් දිගටම මේක ඇක්ටිව් කරලා හක්කෙන්නත් පුළුවන්. ඇක්ටිව් මගේ දැන් account එකේ සල්ලි බැලන්ස් එක නැති හින්දා මම කන්ටිනියු කරන්න. කන්ටිනියු කරා මේ වගේ ඉන්නේ. ඊට පස්සේ මම ඒක බෑක් කරන්න. ඔයාලට සල්ලි දීලා කරකව ගන්න පුළුවන් ඒක. හරිද යාළුවනේ? හරි. මේ මෙතන තියෙනවා ස්පෝර්ට්ස් EA ස්පෝර්ට් කැසිනෝ 1x ගේම් කියලා තියෙනවා. හරිද යාළුවනේ? හරි. මේ මෙතන ක්‍රෑෂ් කියලා තියෙන්නේ. ක්‍රෑෂ් කියන එක තමයි මේ ගොඩාක් අය සෙල්ලම් කරන්නේ. ඒ ක්‍රෑෂ් එක වගේම හරි යාළුවනේ. මගේ account එකට සල්ලි වැටුණා. ඔයාලා දකින්න ඇති. බෝනස් account එකට රුපියල් 1000ක් වැටුණා. අනිත් account එකටත් මගේ රුපියල් 1000 වැටුණා. මං කියන්නේ හරි ලේසි මේකට ඩිපොසිට් එක දාගන්න. හරි. මම මේ ගේම් එකෙන් අයින් වෙලා අහබව් එන්නම්. හරි. අහබව් මම ලොගින් වෙන්න ගියා ගේම් එකේ තියෙන අයින් වෙලා. හරි යාළුවනේ. ඔන්න මගේ account එකට රුපියල් 1000 වැටිලා. මම මෙතන මෙනු කියන එක උඩ ආයෙ පාරක් ක්ලික් කරන්න. හරි. ක්ලික් කරලා මෙතන පල්ලට ගිහලා පෙන්නන්න. මේ යාළුවනේ මගේ account එකේ රුපියල් 1000. හරිද? ඊට පස්සේ බෝනස් account කියලා තියෙනවා. මේ රුපියල් 1000. ඔයාලට මං කිව්වේ ඒකට ප්‍රොමෝ කෝඩ් අවශ්‍ය නැහැ. අලුතෙන් හදන හැම කෙනාටම රුපියල් 500න් උඩ කීය දැම්මත් අවු රුපියල් 1000ක් දාගන්න බලන්න. 500න් දාගෙන ගේම් ගහලා වැඩක් නැහැ. එහෙනම් රුපියල් 1000ක් දාගන්න. නැතිම නම් 500ක් දාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක තමයි මම කිව්වේ. අපිට ඕන නම් මේක සිලෙක්ට් කරලා බෝනස් account එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ටික් එක දාලා ඕකේ කරන්න. ඒ ඇරෙන්න අපිට normal එකෙන් ප්ලේ කරන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ මොකෙන් ගැව්වා. හරිද? හරි ලේසි මේකට සල්ලි දාගන්න. බොරුවට කට්ටිය අරහ දාගන්න එපා. ඔයාලගේ සල්ලි අපරාධේ. මොකද කවුරු දීපු සල්ලි නෙවෙයි ඕවා. ඔයාලගේ සල්ලිනේ. ඒ හින්දා අපරාධේ. තමන්ගේදී කොහොම හරි තමන් කරගන්න බලන්න. ගොඩක් යාළුවනේ අර මං කිව්වා වගේ මේ ක්‍රෑෂ් ගේම් එක සෙල්ලම් කරනවා ගොඩාක් කට්ටිය. ඒ වගේම ක්‍රිස්ටල් කියන ගේම් එකත් හොඳයි. 1x bet එක ඇතුලේ ගහන්නේ ඔය. ක්‍රෑෂ් එකත් හොඳයි. මේ ක්‍රිස්ටල් කියන එකත් හොඳයි. ඒ වගේම මම ආයේ මෙනු එකට යන්නම්. මෙනු එකට ගිහිල්ලා මේ මෙතන උඩ තියෙනවා කැසිනෝ කියලා. මේ කැසිනෝ කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලට මේ මෙතන කැටගරිස් කියලා. හරිද? කැසිනෝ එකට ක්ලික් කරාම මෙතන කැටගරිස් කියලා නෑ. කැටගරි එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. හරිද යාළුවනේ? ඒකේ මේ පල්ලේ අවටා කියන ගේම් එකත් ගොඩාක් කට්ටිය සෙල්ලම් කරනවා. හරිද? මම මේකේ විස්තරේ පස්සේ දාන්නම්. හරිද? මම ආයේ බැක් වෙලා මුලට යන්නම්. සල්ලි දාගන්න
හදාගන්නගේ විස්තරය යෝග තියෙන්නේ. අපි ඊට පස්සේ කතා කරමු මෙතන ලයිව් ගේම් ප්ලේ කරන්නේ කොහොමද. මෙතන සේරම මේ තියෙන්නේ දැන්ට ලයිව් තියෙන ගේම්. ඒ කියන්නේ ක්‍රිකට්, ෆුට්බෝල්, ටේබල් ටෙනිස්, බාස්කට්බෝල්, ටෙනිස්, අයිස් හොකි, වොලිබෝල් ඔය සේරම දැන් ලයිව් තියෙන ගේම්. ඕකට බෙට් එකක් දාන්න කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ක්‍රෑෂ් කියන ගේම් එක හරියට ප්ලේ කරගන්න. ඒ වගේම ඇවටා කියන එක කොහොමද හරියට ප්ලේ කරගන්න. ක්‍රිස්ටල් එක නම් කරකවන්න තියෙන්නේ. අපි ඒ ගැන ඒක කතා කරමු අපි හතරවෙනි වීඩියෝ එකේ. ඔයාලා දැක්ක දැන් සල්ලි දාගන්නේ කොහොමද කියලා කාටවත් කවුරුවත් මත් වෙන හෙන්න ඕනේ නැහැ. Tamanට මේ දේ කරගන්න පුළුවන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් හදාගන්න. හරිද? ඔයාලා මේ වීඩියෝ එක බලුවට ගොඩක් තෑන්ක්ස්. මම හතරවෙනි වීඩියෝ එකකින් කියලා දෙන්නම් ඔයාලට කොහොමද බෙට් කරන්නේ කියලා. අපි මේ වීඩියෝ එකෙන් පස්සේ කතා කරමු විඩ්‍රෝල් එකක් දාගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ මගේ channel එක හොඳා නම් මේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම share කරන්න. වීඩියෝ එක පොඩ්ඩක්වත් skip නොකර හැම වීඩියෝ එකක්ම බලන්න. මොකද හැමදේම වටින දේවල් තියෙන්නේ. එක දෙයක්වත් අහක දාන්න තියෙන දේවල් නැහැ. ඒ හන්දා ඒ හැම වීඩියෝ එකම ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද මට පාඩුවක් නැහැ, ඔයාලටමයි පාඩු වෙන්නේ. ඔයාලා දාපු සල්ලි කවුරු දීපු සල්ලි නෙමෙයි. ඒ සල්ලි පරිස්සම් කරගන්න ඒවෙන් හරියට මැච් එකක් ගන්න. මම කියන්නේ මේකේ ලක්ෂ ගණන් හොයන්න කියලා. දවසකට සාමාන්‍යයෙන් Tamanට පුළුවන් ගාණක් දාලා Tamanට පුළුවන් ගාණක් හොයන්න. එකපාර ලක්ෂපති වෙන්න බෑ මේවා. කාලයක් යනවා. ඒ දීවසීම තියෙන්න ඕනේ මේ වගේ ගේම් සෙල්ලම් කරද්දී. හරිද? තමන්ගේ සල්ලින්ද ඉවසීමෙන් මේ දේවල් කරමු. කලබල වෙලා මේ දේවල් කරන්න බෑ. තමන්ගේ සල්ලි අහ ගන්න එක විතරයි වෙන්නේ. හරි යාළුවනේ. එහෙනම් මං ගිහින් එන්න. ඔයාලා බොහොම ස්තුතියි. අපි හතරවෙනි වීඩියෝ එකෙන් ආයෙ හමු වෙමු. මම හතරවෙනි වීඩියෝ එක මන්ට අරගෙන ඉන්නම්. හරි බුද්ධ සරණයි ඔයාලා හැමෝටම.